අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ පාඩමට යන්න කලින් චුටි මතක් කිරීමක් කරලා ඉන්නම් වෙනද වගේම අද දවසේ කවුරු හරි කෙනෙක් අලුතෙන්ම මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ කලින් වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා චුටි ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි දැන් බලමු අද දවසේ මාතෘකාව මොකක්ද කියලා. ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගොඩනැගීම වැඩි දුරටත් තමයි අද දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති හැමදාම මේ channel එකේ කතා කරන්නේ ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගැන විතරනේ. ඇයි අපි ක්‍රියාපදයක් සහිත වාක්‍ය ගැන කතා නොකරන්නේ කියලා හිතනවා ඇති. ඉතින් අද අපි කතා කරන්නේ සාමාන්‍ය ක්‍රියාපදයක් සහිත වාක්‍ය ගොඩනගන ආකාරය ගැන නෙමෙයි. අද අපි කතා කරන්නේ ක්‍රියාපදයක් රහිත වාක්‍ය වලත් ටිකක් සංකීර්ණ මට්ටමේ වාක්‍ය ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි අද අපි මේ පාඩමෙන් කතා කරන්නේ. එතකොට මේ පාඩමෙන් පස්සේ ඔයාලගේ ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගොඩනැගීමේ පාඩම් මාලාව ඉවර වෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරනවා අපේ ක්‍රියාපදයක් සහිත වාක්‍ය ගොඩනගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි වැඩි කතා නැතුව අපි ගිහින් බලමු කොහොමද මේ සංකීර්ණ වාක්‍ය ගොඩනගන්නේ කියලා. වාක්‍ය කිහිපයක් උදාහරණ විදිහට අරගෙන. පළවෙනි එක මගේ සහෝදරයා අද හවස පුස්තකාලයේ ඉඳීවි. හරි. දැන් ඔයාලට කලින් මන් දුන්නේ සරල වාක්‍ය. සහ ඔයාලා දැන් කල්පනා කරන්න බලන්න මේ වාක්‍ය සහ අපි කලින් ගොඩනගපු වාක්‍ය අතර මොනවාද තියෙන වෙනස්කම් කියලා. මේකට විශේෂිත කොටසක් එකතු වෙලා තියෙනවා. මෙතනදී මේ වාක්‍ය ටිකක් දිගයි. අපි කලින් කතා කරපු වාක්‍ය සාමාන්‍යයෙන් කොටයි. හැබැයි දැන් විවිධ වචන කෑලි මේකට එකතු කරලා අපිට මේ වාක්‍ය තව මොකද කරන්න පුළුවන් සංකීර්ණ කරන්න පුළුවන්. ඉතින් එහෙම ගොඩනගපු වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. දැන් අපි කලින් විදිහට වාක්‍ය ලිව්වනම් මෙතනදි ලියන්නේ මගේ සහෝදරයා පුස්තකාලයේ ඉඳීවි. හැබැයි මේකට තව කොටසක් ඇඩ් වෙලා තියෙනවා මොකක්ද? අද හවස කියන කොටස. එතකොට මම මේ වාක්‍ය හැම එකක්ම මෙතනදී සංකීර්ණ කරලා තියෙන්නේ යම්කිසි කාලයක් එකතු කරලා. ඒ කියන්නේ කාලයට සම්බන්ධ වචනයක් එකතු කරලා තමයි මම මේ වාක්‍ය සංකීර්ණ වාක්‍යයක් බවට පත් කරලා තියෙන්නේ. ඔයාලට මතක නම් අපි මුලින්ම මේ වාක්‍ය හොයන්න ඕන මේක ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්ද රහිත වාක්‍යයක්ද කියන එක. සහ අපි මේකෙදි හොයන්න ඕන මේක අතීත කාල වාක්‍යයක්ද වර්තමාන කාල වාක්‍යයක්ද සහ අනාගත කාල වාක්‍යයක්ද කියන එක. එතකොට ඔයාලා මේක ක්‍රියාපදයක් සහිතද රහිතද කියලා අඳුනගන්නේ කොහොමද? අපි දන්නවා යම් පුජ්‍යලයක් යම් තැනක ඉන්නවා කියලා මොකකින් හරි වාක්‍යයකින් ප්‍රකාශ වෙනවා නම් අපි ඒක ක්‍රියාපදයක් රහිත වාක්‍ය විදිහට තමයි ඉගෙන ගත්තේ. ඉතින් දැන් මේ සහෝදරයා ඉන්නේ පුස්තකාලයේ. එහෙනම් මේක ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් වේ. එතකොට මේ වාක්‍යය ඇත්තෙන කාලය මොකක්ද? මාගේ සහෝදරයා අද හවස පුස්තකාලයේ ඉඳීවි. ඉඳීවි කියන්නේ අනාගත කාල වාක්‍යයක් වෙනවා. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත අනාගත කාල වාක්‍යයක් වේ. හරි. ඊළඟට අපි වාක්‍යයක් ගොඩනගනකොට අපි දාන්නේ subject be verb සහ object. ඔන්න හරි. හැබැයි මං ඔයාලට කිව්වා මේ තුනට අමතරව මේ වාක්‍යයේ තියෙනවා යම් කාලයක් හඟවන පදයක්. මොකක්ද ඒ පදය? අද හවස කියන කොටස. එහෙනම් ඔයාලා අද ඉඳන් ඉගෙන ගන්න ඕනෑම වාක්‍යයක කාලය හඟවන නැත්තම් කාලයට සම්බන්ධ වචනයක් ඕ පද කිහිපයක් දීලා තියෙනවා නම් ඒ පද කිහිපය හැම වෙලේම ප්‍රධාන වාක්‍යයට අවසානයේ එකතු කරන්න පුරුදු වෙන්න. එතකොට සමහර අය මේක මුලට එකතු කරනවා. සමහර අය මේක මැදට එකතු කරනවා. සමහර අය මේක අගට එකතු කරනවා. එතකොට ඔයාලා බේසික් එකේ ඉඳන් ඉංග්‍රීසි හදාගෙන යන නිසා ඔයාලා අද ඉඳන් පුරුදු වෙන්න යම්කිසි කාලයක් හඟවන කොටසක් වාක්‍යයක තියෙනවා නම් ඒක හැම වෙලේම ඔයාලා වාක්‍යයේ අගට එකතු කරන්න. එහෙනම් අපි දැන් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා හොයලා බලමු. හරි. මගේ සහෝදරයා
අද හවස පුස්තකාලයේ ඉඳීවි. අද හවස පුස්තකාලයේ ඉන්නේ කවුද? මගේ සහෝදරයා. එහෙනම් මේකේ ප්‍රධානයා වෙන්නේ මගේ සහෝදරයා කියන කෙනා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් මගේ සහෝදරයා කියන්නේ කියනවා my brother. ඊළඟට අපි මොකද්ද හොයන්නේ? අපි be verb එක හොයන්න කලින් අපි හොයමු මේකේ ඔබ්ජෙක්ට් එක මොකක්ද කියලා. බලන්න මේකෙදී අවබෝධ කරගන්න ඕන අර ප්‍රධාන වාක්‍යය. දැන් මේකේ ප්‍රධාන වාක්‍යය වෙන්නේ මගේ සහෝදරයා පුස්තකාලයේ ඉඳීවි. ඒක විශේෂ කරලා දක්වලා තියෙනවා අද හවස කියලා. ඒතර අද හවස කියන පාර්ට් එකෙන් තමයි මේ වාක්‍ය ටිකක් සංකීර්ණ මට්ටමට දාලා තියෙන්නේ. නැත්තම් ඔයාලා මේකේ අඳුන ගන්න ඕන ප්‍රධාන වාක්‍යය. ඒ ප්‍රධාන වාක්‍යය ලියලා ඉවර වෙලා අවසානයේට මෙන්න මේ අද හවස කියන කොටස එකතු කරා නම් හරියටම හරි. ඒ කියන්නේ මගේ සහෝදරයා කියන කොටස විස්තර කරන සම්පූර්ණම කොටස මේකේ ඔබ්ජෙක්ට් එක වෙනවා. හැබැයි ඔයාලට පහසුවට මම මේකෙදි විස්තර කරන කොටසේ තියෙන අදහවස කියන පාර්ට් එක මම වෙනම අරගන්නවා. එතකොට ඔයාලට ගොඩක් සංකීර්ණ වාක්‍ය හදනකොට ඒක ලොකු පහසුවක් වෙනවා. පුස්තකාලයේ ඉඳීවි කියන එක මම මෙතනදී ඔබ්ජෙක්ට් එක විදිහට එළියට ගන්නවා. ඔයාලට මතක ඇති මෙතනදී ඔයාලා දැන් පාවිච්චි කරන්න ඕන මොනවද? prepositions. at the, in the, on the. මතක තියාගන්න ඔයාලට දුන්න මම පිරමීඩ. එතකොට ඒකට අනුව පුස්තකාලයේ ඉඳීවි. එතකොට පුස්තකාලය කියන්නේ නිශ්චිත ස්ථානයක්. එහෙනම් අපි එතෙන්ට දාන්නේ මොකද්ද? at the library. හරි. ඊළඟට මේ ඔබ්ජෙක්ට් එකේ ඉතිරි පාර්ට් එක තමයි මේ අද හවස කියන කොටස. එහෙනම් අපි දැන් ඒකත් ෆිල් කරලා ඉමු. එතකොට අද හවස කියන එක කොහොමද අපි දාන්නේ? this evening. නැත්නම් සමහර අයට දාන්න පුළුවන් today evening කියලාත් දාන්න පුළුවන්. ඒ වුණාට මෙතනදී ගොඩක්ම ගැලපෙන්නේ this evening කියන එක. එතකොට subject හරි object හරි time එක හරි. හැබැයි අපි මෙතෙන්ට තව දාන්න ඕනේ මොකක්ද? be verb එක. මේ මොනවා දැම්මත් වැඩක් නැහැ. be verb එක දාලා නැත්තම්. මොකද්ද මේකට දාන be verb එක? එතකොට මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත අනාගත කාල වාක්‍යයක්. එතනදී ඔයාලා ඉගෙන ගත්තා අනාගත කාල වාක්‍යයක සබ්ජෙක්ට් එක ඒක වචන වුණත් බහු වචන වුණත් යොදන be verb එක වෙන්නේ will be කියන be verb එක. ඔන්න අපි එහෙනම් සම්පූර්ණ වාක්‍යය ගොඩ නැගුවා. My brother will be at the library this evening. එතකොට අපි බලමු කොහොමද දෙවෙනි වාක්‍යය ගොඩනගන්නේ කියලා. ඔවුන් දැන් වත්තේ ඉන්නවා. අපි මුලින්ම බලන්න ඕන ක්‍රියාපදයක් සහිතද රහිතද සහ ඒක අයත් වෙන කාලය මොකක්ද කියන එක. එතකොට ඔවුන් දැන් වත්තේ ඉන්නවා කියන්නේ යම් තැනක ඉන්නවා නම් ඒක ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් වෙනවා. ඔවුන් දැන් කියලා දාලා තියෙන නිසා මේ වෙනකොට එයා ඉන්නේ වත්තේ. එහෙනම් මේක ඇවිල්ලා වර්තමාන කාලය වාක්‍යයක් වෙනවා. ඔවුන් දැන් වත්තේ ඉන්නවා. ඒකට ඔවුන් වත්තේ ඉන්නවා කියන එක විශේෂ කරලා තියෙනවා. දැන් කියන පදෙත් දාලා. එතකොට මේ දැන් කියන්නේ යම්කිසි කාලයක්. ටයිම් එකක්. වෙලාවක් අඟවන පදේ තමයි මෙන්න මේ දැන් කියන පදය. අපි බලමු දැන් මේකේ සබ්ජෙක්ට් එක මොකක්ද? වත්තේ ඉන්නවා කවුද? ඔවුන්. එතකොට ඔවුන් කියන පදයට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා they කියලා. එතකොට be verb එක දාන්න ඉතුරු කරලා අපි බලමු මොකද්ද ඔබ්ජෙක්ට් එක කියලා. ඔවුන් දැන් වත්තේ ඉන්නවා. එතකොට ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා ඔවුන් කියන පාර්ශවය විස්තර කරන පදය. එතකොට ඔවුන් කියන පාර්ශවය විස්තර කරනවා දැන් වත්තේ ඉන්නවා කියලා. එතකොට මෙතනදී අපි දැන් කියන එක ටයිම් එකට සම්බන්ධ නිසා ඒක ඔබ්ජෙක්ට් එකේ අගට දාලා මෙන්න මේ වත්තේ ඉන්නවා කියන කොටස මෙතන ප්‍රධාන ඔබ්ජෙක්ට් එක විදිහට ඉස්සරහට ගන්නවා. එතකොට වත්තේ ඉන්නවා කියලා අපි දාන්නේ කොහොමද? එතකොට වත්ත කියනකොට ලොකු ප්‍රදේශයක් සහ යම්කිසි සීමාවක් ඇතුලේ තමයි මෙයා ඉන්නේ. එහෙනම් අපි දාන්න ඕන ප්‍රිපොසිෂන් එක මොකක්ද මේ වත්තේ ඉන්නවා කියන එකට? අපි මෙතනදී දාන ප්‍රිපොසිෂන් එක වෙන්නේ in කියන ප්‍රිපොසිෂන් එක. එතකොට ඔන්න අපි මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක ගොඩ නැගුවා in the garden. එතකොට අපි ඊළඟට මේ ඔබ්ජෙක්ට් එකේම ඉතිරි කොටසක් දැන් අපි මෙතෙන්ට දාන්න ඕන. වත්තේ ඉන්නවා මොන මොහොතේද? දැන් තමයි යාලා ඉන්නේ. එතකොට දැන් වත්තේ ඉන්නවා කියන කොටසේ මෙන්න මේ දැන් කියන පාර්ට් එක අපි මේ වාක්‍යයේ අගට ගන්නවා. දැන් කියන පදයට අපි කියනවා now කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. ඔන්න එහෙනම් subject object time එක හරි
එහෙනම් අපි මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? be verb එක. එතකොට මේක ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වර්තමාන කාල වාක්‍යයක්. එහෙනම් යොදන be verb වර්ග 3යි am, is, are. හැබැයි මෙතන subject එක මොකද වෙන්නේ? බහුවචනයි. එහෙනම් අපි මෙතන යොදන be verb එක වෙන්නේ are කියන be verb එක. එහෙනම් ඔන්න අපි වාක්‍යය ගොඩ නැගුවා they are in the garden now. හරි අපි බලමු එහෙනම් තුන්වෙනි වාක්‍යයටත් ගිහිල්ලා. මම හෙට මුහුදු වෙරළේ ඉඳීවි. එතකොට පළවෙනියටම අහන්න ඕන ක්‍රියාපදයක් සහිතද රහිතද සහ මේක අයත් වෙන කාලය මොකක්ද කියන එක. එතකොට මේක ඇවිල්ලා යම් තැනක ඉන්නවා නම් මේක ක්‍රියාපදයක් රහිතයි. මේක අයත් වෙන කාලය වෙන්නේ ඉදීවි කියන එකෙන් අඟවනවා මේක ඇවිල්ලා අනාගත කාල වාක්‍යයක් කියලා. හරි. එහෙනම් අපි දාමු දැන් subject, be verb, object සහ මේකේ කාලය හඟවන පදේ වෙන්නේ මොකක්ද? හෙට කියන පදය. එතකොට හෙට කියන පදය එක්ක මේකට එකතු වෙන ඔබ්ජෙක්ට් එකට තව කෑල්ලක්. ඒ තමයි time කියන කොටස. හරි. අපි දැන් හොයමු subject එක මොකක්ද කියලා. මම හෙට මුහුදු වෙරළේ ඉඳීවි. එතකොට හෙට මුහුදු වෙරළේ ඉන්නේ කවුද? මම. එහෙනම් මේකේ ප්‍රධානිය වෙන්නේ මේ වාක්‍යයේ අවසාන කොටසින් විස්තර කරලා දෙන්නේ මෙන්න මේ මම කියන පුද්ගලයාව. එහෙනම් මම කියන එක තමයි මේකේ subject එක වෙන්නේ. එතකොට මම කියන්න අපි පාවිච්චි කරනවා I කියන පදය. හරි. ඊළඟට අපි හොයමු object එක. එතකොට මම කියන පදය විස්තර කරලා තියෙනවා හෙට මුහුදු වෙරළේ ඉඳීවි කියලා. එතකොට මේ සම්පූර්ණ කොටසම මේකේ object එක වෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? පහසු වෙන්න හැම වෙලේම අපි time කියන එක මේ ඔබ්ජෙක්ට් එකේ අවසානයට දාන්න ඕන. එහෙනම් හෙට කියන කොටස අයින් කරපුවාම එහෙනම් මේකේ ප්‍රධානම කොටස වෙන්නේ මුහුදු වෙරළේ කියන එක. මුහුදු වෙරළ කියනකොට අපි දාන ප්‍රිපොසිෂන් එක මොකක්ද? ඒතර යම් තැනක ඉන්නවනම් යම් නිශ්චිත ස්ථානයක ඉන්නවනම් අපි දාන්නේ at කියන ප්‍රිපොසිෂන් එක. එහෙනම් එතනදී අපි ඔබ්ජෙක්ට් එක හොයාගන්නවා at the beach කියලා. ඊළඟට දැන් අපි දාන්න ඕනේ මෙතෙන්ට අවසානයේට ඔබ්ජෙක්ට් එකේ ඉතිරි කොටස time එක. මොකක්ද time එක? හෙට. හෙට කියන්න අපි පාවිච්චි කරනවා tomorrow කියන වචනය. හරි. ඔක්කොම හොයලා ඉවරයි. අපි දැන් දාන්න ඕනේ ප්‍රධානම දේ be verb එක. එතකොට ක්‍රියාපදයක් රහිත අනාගත කාලයේදී subject එක ඒක වචන වුණත් බහුවචන වුණත් අපි දාන be verb එක වෙන්නේ මොකක්ද? will be කියන be verb එක. එහෙනම් ඔන්න අපි දැන් වාක්‍යය ගොඩ නැගුවා I will be at the beach tomorrow. හරි එහෙනම් අපි නම් දැන් බලමු හතරවෙනි වාක්‍යය ගොඩනගන්නේ කොහොමද කියලා. මගේ දුරකථනය පැයකට කලින් මේසේ මත තිබුණා. හරි. ඔන්න කොහොමද දැන් මේ වාක්‍යය ගොඩනගන්නේ? එතකොට මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් සහිතද රහිතද? යම්කිසි කෙනෙක් හෝ යම්කිසි දෙයක් යම් තැනක තියෙනවා කියලා අපි අඟවනවා නම් ඒක ඇවිල්ලා අපි අඳුන ගන්නවා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් විදිහට. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක්. ඒ වගේම තමයි මේක ඇවිල්ලා මොන කාලෙට අයිති වාක්‍යයක්ද? තිබුණා. මේසේ මත තිබුණා කියනකොට මේක ඇවිල්ලා අතීත කාල වාක්‍යයක්. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත අතීත කාල වාක්‍යයකි. හරි. එහෙනම් අපි දැන් දාමු subject, be verb සහ object මොනවද කියලා. එතකොට මගේ දුරකථනය පැයකට කලින් මේසේ මත තිබුණා. එතකොට ටිකක් මේක දීර්ඝ වාක්‍යයක් අනිත් ඒවාට වඩා. අපි එහෙනම් දැන් බලමු මේකේ subject එක මොකක්ද කියලා. එතකොට මේ වාක්‍යය කියවනකොට තේරෙනවා පැයකට කලින් මේසේ මත තිබුණේ මොකක්ද? දුරකථනය. මගේ දුරකථනය. එහෙනම් මේ මගේ දුරකථනය කියන කොටස තමයි මේකෙදි විස්තර කරලා තියෙන්නේ පැයකට කලින් මේසේ මත තිබුණා කියලා. එහෙනම් මේකේ ප්‍රධාන සබ්ජෙක්ට් එක වෙන්නේ මගේ දුරකථනය. එතකොට මගේ දුරකථනය කියන්න ඉංග්‍රීසි භාෂාවෙන් කියන my phone. ඊළඟට අපි හොයමු මේකේ ඔබ්ජෙක්ට් එක මොකක්ද කියලා. එතකොට මගේ දුරකථනය කියන කොටස විස්තර කරලා තියෙනවා පැයකට කලින් මේසේ මත තිබුණා කියලා. එතකොට මේ සම්පූර්ණ කොටසම මේකේ ඔබ්ජෙක්ට් එක. හැබැයි අපි මෙතනදී මෙන්න මේ පැයකට කලින් කියන කාලය හඟවන කොටස අපි දානවා මොකද්ද? ඔබ්ජෙක්ට් එකේ කොනට. ඔබ්ජෙක්ට් විදිහට දාන්න ඕන මෙන්න මේ මේසය මත කියන කොටස තමයි අපි මෙතනදී ඇඩ් කරන්න ඕන.
තිබුණා කියන කොටස තමයි මෙන්න මේ අපේ වාක්‍ය අතීත කාලයි කියන අංග වෙන කොටස. එතකොට ඒක ඔබ්ජෙක්ට් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ be verb එකට. එතකොට මේසේ මත කියන එක තමයි අපි මෙතනදී දාන්න ඕන. ඔන්න එතනදී ඔයාලා දැන් බලන්න ඕන මොකක්ද අපි මේ මේසේ මත කියනකොට දාන ප්‍රිපොසිෂන් එක කියලා. එතකොට ඔයාලට මතක ඇති යමක් මතු පිට යමක් තියෙනවා නම් අපි එතනදී දාන්නේ on කියන ප්‍රිපොසිෂන් එක. එහෙනම් අපි ඔන්න ඔබ්ජෙක්ට් එක හොයාගත්තා on the table. හරි. එතකොට අපි මෙතන දැන් අවසානයේ දාන්න ඕන time එක. මේසේ මත තිබුණේ කොයි වෙලේද? පැයකට කලින්. පැයකට කලින් කියන එක අපි ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි කරනවා an hour ago කියලා. ඔයාලට මතක ඇති දැන් තනිකර අපි මෙතනදී කතා කරන්නේ prepositions සහ articles සම්බන්ධයෙන්. බලන්න මේ වාක්‍යයට articles ඇවිල්ලා තියෙනවා, prepositions ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපි කලින් කතා කරපු මාතෘකා දැන් ටික ටික සංකීර්ණ විදිහට මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්නේ. අපිට කිසිම දෙයක් මේකෙදි අතාරින්න බෑ. හැම දේ ගැනම හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඒතර මෙතනදී අපි දැම්මා an hour ago කියලා. ඇයි අපි මෙතන an කියන එක දැම්මේ? hour කියනකොට pronounce වෙන්නේ ආ කියන sound එක. ඒතකොට ආ කියලා එනවනම් අපි පැයකට කලින්නේ. ඒතකොට එක පැයක් කියන කඟවන්න තමයි අපි මෙතනදී an කියන එක මෙතෙන්ට දාන්නේ. එතකොට පැයකට කලින් කියන එක තමයි මෙන්න මේ ago කියලා අපි දාලා තියෙන්නේ. එතකොට පැයකට කලින් කියන එක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ an hour ago. එතකොට ඔක්කොම හොයලා ඉවරයි. දැන් ඔයා දාන්න ඕන මොකද්ද? be verb එක. මොකක්ද මේකට එන be verb එක? ක්‍රියාපදයක් රහිත අතීත කාල නම් අපි මෙතනදී දානවා was. එහෙම නැත්නම් were. ඒතර were දාන්නේ බහුවචනත් එක්කනේ. my phone කියලා කියන්නේ එකක්. මගේ ෆෝන් එක. ඒ කියන්නේ එකක් නේ. එහෙනම් අපි මෙතෙන්ට දාන්නේ was කියන be verb එක. එහෙනම් ඔන්න අපි වාක්‍යය ගොඩ නැගුවා. My phone was on the table an hour ago. මම හිතනවා ඔයාලට මේ වාක්‍ය හතරෙන් යම් කියන ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියන එක අවබෝධ වෙන්න ඇති. දැන් යම් මට්ටමක ඔයාලා ඉන්න නිසා ඔයාලා මම දෙන ටිකම නෙමෙයි. ඔයාලා හිතලා වාක්‍ය නිර්මාණය කරන්න උත්සාහ කරන්න. chat GPT පාවිච්චි කරන්න. ඒ වගේ AI tools පාවිච්චි කරලා ඔයාලගේ වාක්‍ය දීලා නිවැරදිද කියලා බලා ගන්න. අන්න මේ විදිහට කරන්න. එතකොට මම දෙනකම්ම ඉන්න එපා. එතකොට ඔයාලට මම මේ වාක්‍ය සම්බන්ධයෙන් තව වාක්‍ය 100ක් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එනවා. ඉතින් ඒ වාක්‍ය 100 නිවැරදියට හදාගත්තොත් ඔයාලට ආයි ක්‍රියාපදයක් රහිත වාක්‍ය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති වෙන එකක් නෑ. සහ ක්‍රියාපදයක් සහිත වාක්‍යයත් ඔයාලට හරිම පහසුවෙන් ගොඩනගා ගන්න අවස්ථාව ලැබේවි. මගේ වාක්‍ය 100න් හමු වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.